Hello, Hello, welcome welcome back back. to Lion Follows. ඉතින් සෑහෙන කාලයකට පස්සේ ඔන්න වීඩියෝ එකක් අරන් ආවා. අවුරුදු ගානකට පස්සේ අපි දැන් එකට ඉඳගෙන අපි නත්තල් සෙලිබ්‍රේට් කරන්නයි හදන්නේ. ඔව්. ඉතින් ඔන්න ක්‍රිස්මස් ට්‍රී එක අපේ ඩුබයි නත්තල් ට්‍රී එකම තමයි. ඔව්. එයා පරිස්සමෙන් අවුරුදු 2කමාරක් පැක් වෙලා ඉඳලා අද එයා ඕපන් වෙන්න හදන්නේ. මොකද තව දවස් කීපයක තියෙන ක්‍රිස්මස් එකට. ඉතින් අපි හිතුවා එයා පරිස්සමෙන් මේ ආපු නිසා එයාව ලස්සන දන්නන්න. ඔව්. ඉතින් එහෙදි වගේ ආයෙත් ලස්සන කරලා ගන්නයි යන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන ලස්සන වීඩියෝස් ටිකක් ඉක්මනට අරගෙන එන්න. අනිවාර්යයෙන්. මොකද ලොකු බ්‍රේක් එකක් ගත්තා හේතුව ඔව්. දෙන්න රටවල් දෙකක හිටපු නිසා සහ ලංකාවට ආව කියලා වීඩියෝ දැම්මට පස්සේ ඉතින් අපි වෙනුණු ටයිම් එකක් තියාගන්න එපේ. ඒවත් කරා ලංකාවේ ලොකු කරදර ටිකකුත් වුණා. ඉතින් අපි ඒවටත් සපෝට් කරලා ඔක්කොම කරලා ඉවරලා දැන් ඔන්න අපි වෙනුවෙන් හරි. ඕගොල්ලෝ වෙනුවෙන් ඉතුරු කාලේ අරන් ඉන්නයි ලෑස්ති ඔව්. වෙන්නේ. අපි ඉතින් එහෙනම් ක්‍රිස්මස් ගහ අරගෙන වැඩි කතා නැතුව අපි නත්තලෙම පටන් ගමු. වැඩේ පටන් ගමු. right. hey. කම්පියුටර් හීරෝ. යා තරහ වෙලාද කොහෙ? ඉතින් අවුරුදු ගානකට පස්සේ එළියට ගත්තේ. මට දිගෑරෙන්න බෑ. ඩුබායි ඉඳන් පෙට්ටියේ ආවා. ඇවිල්ලා මෙහෙට වෙලා හිටියා. ඉතින් ක්‍රිස්මස් එක කරනේ එළියට ගන්නේ. කලින් ක්‍රිස්මස් දෙකක් ආවා. එළියට ගත්තේ නෑ මං හිටියෙත් නෑ. දෙකක් නේ වලට අපි තුනක්ම ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කළා නෑ. ඔව්. එක ක්‍රිස්මස් එකක් වා ඩුබායි වල දෙක තුනක් ඩුබායි වල හිටියා. මම වෙන දිහා. හරි. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඔන්න මේ පාර අපි හිතුවා. නත්තල් සමරන්න. ඉතින් මුලින්ම ගහ දිගරින්න ඕනේ අසහය වගේම කියන්නත් ඕනේ. අපි වීඩියෝස් නොදැම්මත් අපේ පරණ වීඩියෝස් බල අපිට කමෙන්ට් කරන හරි ආදරණීය යාළුවෝ ටිකක් ඉන්නවා නේද? ඔව් අනිවාර්යෙන්ම. සමහරවිට බැලලා මෙසේජ් දාලා තිබ්බා. වීඩියෝස් දාන්න බලන් ඉන්නවා. ඔයගොල්ලෝ බලන්නවා සාරේ? ඔව් අපේ පරණ වීඩියෝස් බල තාම කමෙන්ට්ස් කරන සෙට් එකක්ම ඉන්නවා. ඉතින් කෝ අලුත් වීඩියෝ ගේන්නේ නැද්ද? මේ අපි බලන් ඉන්න ඕගොල්ලෝ කොහෙද ඉන්නේ? ඇයි මොකද උනේ? කියලා සෑහෙන කට්ටිය කමෙන්ට්ස් දාලා තවමත් පරණ වීඩියෝ වල. ඒ කියන්නේ අවුරුදු දෙක තුනකට කලින් දාපු ඒවට තවම මේවා බලවල කට්ටිය කමෙන්ට්ස් කරනවා. ඉතින් ඒ කියන්නේ ඒකෙන් තේරෙනවා ඉතින් අපි ඒගොල්ලන්ට මිස් වෙලා ඉතින් සහ අතන අපි මේ වීඩියෝස් කරන්න හිතුවේ ඒගොල්ලෝ වෙනුවෙන්මනේ. අනිවාර්යෙන්ම. ඉතින් මේ අපිව බලන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවා. සහ ඒ ආදරේ දැක්කම ඇත්තටම ලෝභ හිතෙනවා. ඒක තමයි වටිනම දේ. ඉතින් ඒක සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. වඩා ඇත්තටම මේ ආදරේ වටිනවා. ඔව් ඉතින් අපි මොකද මේක අපිට සමහරක් මේ යාළුවෝ හම්බ වුණා. ඒගොල්ලෝ කිව්වා නේ අපි ඔයගොල්ලන්ව දන්නවා අපි ඔයගොල්ලෝ දැකලා තියෙනවා. අපේ වීඩියෝස් බලනවා. සහ ඉතින් හොඳම දේ මම ලංකාවට ලයිසන් එක ගනිද්දි මට ට්‍රයල් පෙරන්න ගියාම එතනදිත් එහෙම ආදරණීය හදවතක් හම්බුණා. ඉතින් ඒව දැක්කම ඇත්තටම හිතෙන මිනිස්සු ඒ කියන්නේ අපේ ෆෑන් කෙනෙක්. ෆෑන් කෙනෙක්. හරි සතුටුයි. ඉතින් යා මාව එකපාරට අඳුරගෙන අක්කී ගියා. මම කවුද කියලා දැනගෙන ඉතින් ෂොක් වුණා. පස්සේ ආව මට වීඩියෝ එක මගේ වීඩියෝ එක මම පෙන්නලා ලයින් ෆලෝස් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. අනේ ආව දැක්කේ නෑ ගොඩ දවසකින් ඔය ලංකාවේද කියලා. ඉතින් හරි සතුටුයි මොකද එහෙම දැක්කම ඉතින් ඇත්තටම දිනවා සල්ලි වලට වඩා මිනිස්සුන්ට ආදරය කියන එක මානෙට වටිනවා. ඉතින් මේ නිර්ලෝභී හදවත් වලට දෙයක් කරන්නත් එපා. අනිවාර්යෙන්ම. අපි දෙන්නම මේ පාර ඩිසයිඩ් කරලා 2026 දී අනිවාර්යෙන්ම පොඩි වීඩියෝ එකක් හරි ඔයගොල්ලෝ වෙනුවෙන් ගේනවා කියලා. දැන් නම් හැබැයි ඉතින් ඔය වැඩේ කරන්න බෑ. හරි හරි. අපේ ෆෑන්ස්ලා බලන්න මම විතරක් නෙවෙයි ඔයාවත් ඒගොල්ලෝ බලන්න කැමති ඉන්නවා. ඉතින් කරුණාකරලා මෙතන සපෝට් කරන්න දැන් නම් මේක හරිම අමාරුයි. ඔන්න දැන් නම් කේස් එක. හරි. ඒක දෙන්න සෙට් කරා. ඔක දිගාරින්න කලින්. ක්‍රිස්මස් මේරි ක්‍රිස්මස් මේරි ක්‍රිස්මස්. අනේ තව දවස් තියෙනවා. හා? තව දවස් තියෙනවා. ඔව් තව දවස්. ඉතින් මං කිව්වේ තිබ්බේ අපි. ඒක නිකන් ඇක්චුලිලා. ඇක්චුලිලා කියලා කියන්නේ මොකද මම හිතන්නේ අපි අර හැප්පෙන් ගහපු නිසා යා නිකන් චප්ප වෙලා තියෙනවා. මාව ගියපස්ත් එක්ක මෙයා කරන්නේ. හරි ඔන්න ඉතින් එයා වැඩේ කරගෙන යනවා. මාත් දෙන්න බෝල්. අයියෝ පොඩි මේ ලොකුට කියලා නම් මම ගාන්න බැලන්ස් කරන්න නැත්නම් ඔයා හෙම්බින් ඉන්න රෙඩි අවුල් වෙනවා. හරි ඉතින් මාත් දෙන්න. ඔයා එල්ලෙන්න එපා. හරිද? ඔයා එල්ලුවොත් ක්‍රිස්මස් කරා. මේ පැත්තට දාන්න බෑ. මේ තියෙන්නේ. ඇයි කැඩිලාද? ඔයා තමයි ගෙඩි කන්නද? ඉතින් ඔය ඔක්කොම තියෙනවා එල්ලන්න. ඩෙකරේෂන් ගොඩක් තියෙනවා. තාම මෙතන. මෙතනක් තියෙනවා නේ.
ඔන්න ඉතින් දැන් අපි ක්‍රිස්මස් ට්‍රී එක ලස්සන කරගෙන යන ගමන් තියෙන්නේ. තව ටික වෙලාවක් ගියාට පස්සේ ඉතින් ක්‍රිස්මස් එනවා. වැඩේ ලස්සනටම ඉවර කරගන්න පුළුවන්. ඉතින් මං එල්ලන්න ගියාම මට දෙන්නේ නැහැ මෙයා එල්ලන්න. මටත් දෙන්නේ ඉතින් එල්ලන්න. මට එල්ලන්නේ සමහර වෙලාවට පුපුනේ. ඔව් ඒවා කවුද ගෙනන්නේ ගෙනන්නේ? නෑ කියන්නේ නා ගෙනකොට දෙන්න. ගෙනන්න පරිස්සමෙන් පැක් කරලා ඉඳි නැති වීම තමයි ඒවා කැඩීමට හේතුව. මොකක්ද කරන්නේ? මගේ මම නෙමෙයි ක්‍රිස්මස් ට්‍රී. ලස්සන නෙමෙයි. ඔය කරන්නේ වල මේකේ කැඩලා වෙන්නේ. අර තීර ටික දාන්න මුස්සේ. සේරම කඩලා මේ අය. එක මල්ලි කරනවා තමයි එක මල්ලි. ඒක දාන්න මේ ඇති. ඒක දාන්න පුළුවන් කියලා ඉතින්. මේක තමයි ගොඩක් තිබුණ දැන් මේව නේ. ඔන් ගයිස් දැන් අපේ ගොඩක් වැඩ ඉවර වෙන්න යන්නේ. මේ ලස්සනයි. හරි ඒකත් කම. පුදුම වැඩ. අනේ ඔය හැම දාන්න. එපා අන්නේ අර ඉන්දියාවේ මාළේ බදින්න. අසල බලන්නද? මේ මල් මාර්ගයේ තියෙන්නේ. මන්න ඔය වල බදින්න ඉන්නකොට අහමලා ඉන්නවා. ඒක කරලා ගන්න. අනේ පොඩ්ඩක් ඉන්නකෝ අනේ ඔක මේකට දාන්න නෙමෙයි ගෙනාවත් එක බෑ අම්මසි. Coba. Anit pe? Sabenga kya? ඔව් තමයි දැන් ගෙදර ඇදුම් 100ක් නට වයින් ඇදුම් 100 මන්නවා. නෑ. ඔන්න දැන් අපේ නත්තල් ගහ හදලා ඉවරයි. මාසෙලා හදපු ඕගොල්ලන්ගේ අයියා නත්තල් ගහේ ලයිට් ඔන් කරන්න යන්නේ. ඔය තියෙන ලස්සනට. ඔන්න අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ වැඩ ඉවරයි. ලස්සන. ලැබුවා වූ මේ නත්තල ලක්වාසී ලෝකවාසී සියලුම කිතුරු බැතිමතුන්ට සාමය සතුට පෙරේ ශ්‍රී සුබ නත්තලක් වේවා.